ආයුබෝවන් අද වැඩසටහනට ඔබ ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු මේ මැදගම වෙදගෙදර අපි රෝගීන් සඳහා පාවිච්චි කරන තෙල් බෙහෙත් වර්ග මොනවාද කියලා. අපි මම හිතන්නේ ලොකු තෙල් බෙහෙත් වඩි කීපයක් ගිය දවස් ටිකේම අපි හැදුවා. මැදගම වෙදගෙදර කොච්චර තෙල් බෙහෙත් වර්ග අපි සකස් කර ගන්නවද හදනවද කියලා බලන්න අද අපි ඔබව මේ වැඩසටහනින් දැනුවත් කරන්නයි මම ලෑස්ති වෙන්නේ. මේ අපි තෙල් බෙහෙත් වර්ග සකස් කිරීමේදී මේ ඔක්කොම තෙල් බෙහෙත් අපි මැදගම වෙදගෙදරින් තමයි අපිම සකස් කරගන්නේ. අපේ පාරම්පරික වෙද වට්ටෝරු අනුව ඒ කියන්නේ මගේ විශේෂයෙන්ම මගේ ගුරු පියාණන් ඒ වගේම ඒ ආభాසයෙන් මට ලැබිච්ච මේ තෙල් බෙහෙත් වර්ග විශේෂයෙන්ම වර්ග කාණ්ඩ කීපයක් තිබෙනවා අපේ සාමාන්‍ය තෙල් බෙහෙත් වර්ග 10ක් විතර වගේ අපි අපේ ගෙදරම අපි සකස් කරලා හදා ගන්නවා. විශේෂයෙන්ම ගස් කොළන් වල විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියාවෙන් වගේ ගෙන්නන බෙහෙත් ඖෂධ වර්ග අපේ ලංකාවෙන් ගන්න බෙහෙත් වර්ග මේ වගේ විශේෂ බෙහෙත් වට්ටෝරු ගොඩාක් සංයෝජනය කරගෙන තමයි අපි මේ තෙල් බෙහෙත් වර්ග අපි අපේ මැදගම වෙදගෙදර හදන්නේ. සීලුම බෙහෙත් ද්‍රව්‍ය අපිමයි නිෂ්පාදනය කරන්නේ අපිමයි හදන්නේ. විශේෂයෙන්ම මේ තෙල් බෙහෙත් වර්ග ප්‍රමිතිගතව ඒ කියන්නේ සම්පූර්ණම ප්‍රමිතියෙන් ගතව බොහොම නීත්‍යානුකූලව සහ ඒ වගේම විනයානුකූලව ඒ වගේම හොඳ ප්‍රමිතියෙන් අනුව ගුණාත්මක භාවයෙන් යුතුව තමයි මේ තෙල් බෙහෙත් වර්ග අපි සකස් කරන්නේ. මේ තින් අපේ විශේෂයෙන් අපි හදාගත්තු තෙල් වඩේ බෙහෙත් වර්ග තමයි මේ අපේ මේකේ අංශ කීපයක් සඳහා බෙහෙත් වර්ග තියෙනවා. මම ඔබට පෙන්වන්නම් අපි අනුපිළිවෙලට යමු. විශේෂයෙන්ම අපේ පළවෙනිම තියෙනවා අපේ කැඩුම් බිඳුම් වෙදකමේ විශේෂ තෙල් වර්ගයක් මේ වර්ගය තමයි. මේක අපේ විශේෂයෙන්ම අපේ પરම්පරාව වෙන ප්‍රධානම තෙල් වර්ගයක් කැඩුම් බිඳුම් රෝගය සඳහා. ඒ කියන්නේ ඒ අවස්ථාවට අපි පාවිච්චි කරන විශේෂම තෙල් වර්ගයක් තමයි මේ අපේ මම ඔබට මේ පෙන්න මේ තෙල් එක. මේක අපේ අපේ වෙදකමේ තියෙන විශේෂ තෙලක්. ඒ නිසා මේක තමයි අපි පාවිච්චි කරන්නේ කැඩුම් බිඳුම් වෙදකම සඳහා. ඒ වගේම තමයි අපේ ඊළඟට අපි බලමු අපේ මේ තෙල් වර්ගය මේක තමයි අපි අපේ වෙදකමේ හන්දි වෙදකම හැටියට අපි ගණන් ගන්නේ. කැඩුම් බිඳුම් වෙදකමේදී හන්දි වෙදකම අපි මූලික වශයෙන් කරන වෙදකමක්. කැඩුම් බිඳුම් රෝගයෙන් පස්සේ දෙවෙනි අවස්ථාවට එනකොට හන්දි වෙදකමට තමයි එන්නේ. ඒකෙදී අපි පාවිච්චි කරන විශේෂම තෙල් වර්ග තමයි මේ අපි ඔබට මේ පෙන්වන තෙල් වර්ගය. ඒ වගේ විශේෂයෙන්ම මේ තෙල් වර්ගය මේක විශේෂයෙන්ම අපේ මේ ස්නායු රෝග සම්බන්ධව ඒ කියන්නේ අපේ කැඩුම් බිඳුම් වෙදකමේදී භග්නයක් සිද්ධ වුණාම අපි දන්න ස්ථානයේදී විශේෂයෙන්ම ඒ ස්ථානයේ යම් තදවීමක් හිරවීමක් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි පාවිච්චියට ගන්නේ මෙන්න මේ කියන තෙල් වර්ගය තමයි අපි මූලික වශයෙන් රෝගීන්ට අපි නියම කරන්නේ. ඒ වගේම දෙවෙනි අවස්ථාවට යනකොට අපි මේ තෙල් එක ගන්නවා. මේ තෙල් එකත් අපේ විශේෂම කැඩුම් බිඳුම් වෙදකමේදී භග්නයක් සිද්ධ වුණාම ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ භග්නේ හයි කරගන්න මූලික වශයෙන් අපිට උපකාර වෙනවා මේ තෙල් වර්ගය. ඉතින් ඒ නිසා මේක අපේ විශේෂ තෙල් වර්ගයක්. මොකෝ මගේ ගුරු පියාණන් ඉන්න කාලේ ඉඳන්ම මේ තෙල් බෙහෙත් වර්ග එතුමා ඊ타ත්ම මහන්සි වෙලා ඊ타ත්ම කැප වෙලා එතුමාගේ ඒ වෘත්ති කාල සීමාවේදී මගෙත් එක්ක සම්බන්ධ වෙලා අපේ ගුරුතුමයි අපි සම්බන්ධ වෙලා තමයි මේ තෙල් බෙහෙත් හදන ගොඩාක් මහන්සි වෙලා අද මේ මට්ටමට ගෙනලා තින්නේ. ඉතින් මේ තෙල් වර්ගය විශේෂයි. මේ තෙල් වර්ගයත් අපි කැඩුම් බිඳුම් වෙදකමේදී ගන්න ප්‍රධාන තෙල් වර්ගයක්. ඒ වගේම අපේ පහළ කොටසේ අපි පෙන්වන්නම් ඒ තෙල් වර්ගයේ ඒකත් ඒ වගේම විශේෂයෙන්ම අපේ හන්දි වෙදකමටත් ඒ වගේම කැඩුම් බිඳුම් වෙදකමටත් මේක සම්බන්ධ කරගන්න තෙල් වර්ගයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙන කොටසත් අපේ කැඩුම් බිඳුම් ඒ වගේම මේ අස්ථි පිපිරීම අස්ථි කැඩීම් මිදීම් මේ වගේ දේවල් වලට සම්බන්ධ කරගන්න තෙල් වර්ග තමයි එතන තියෙන්නේ. ඉතින් අපේ මේ තෙල් වර්ග ගොඩාක් අපේ තිබෙනවා. තවත් අපේ තෙල් වර්ග ගොඩාක් තියෙනවා. අපේ අංශ කීපයක් සඳහා ප්‍රතිකාර කැඩුම් බිඳුම් යටතේ කරන ඒ සීමාවල කරන ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන තෙල් වර්ග ඔක්කොම සකස් කරගන්නේ අපිමයි. අපේ ගෙදරම තමයි අපි හදන්නේ. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ගෙනෙල්ලා. ඉතින් අපි අවශ්‍ය විදිහට හොඳට මේ තෙල් බෙහෙත් වර්ග ඒ නියම ගුණාත්මක භාවයෙන් යුතුව තමයි සකස් කරගන්නේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ සෑහෙන්න ඉපැරණි කාල සීමාවක් මේ තෙල් වට්ටෝරු වලට තියෙනවා. මැදගම පාරම්පරික වෙදකම තුල අපි කතා කරනකොට මම කිසිම බෙහෙත් ඖෂධයක් මේ තෙල් බෙහෙතක් කවදාකවත් මම කඩේකින් ගන්නෙ නැහැ. ඒකට හේතුව මොකද? මම කරන චිකිත්සාව, ඒ කියන්නේ මම කරන කැඩුම් බිඳුම් රෝගය සඳහා ඒ යටතේ කරන සීලුම මේ ප්‍රතිකාර සඳහා කරන ප්‍රතිකාර වලට මට අවශ්‍ය කරන තෙල් බෙහෙත් ඒකම වගේම පැත්තු මැල්ලුම් තැමිලි කසාය මේ වගේ දේවල් අපි අපේම තමයි සකස් කරගන්නේ. ඉතින් මම කිසිම තැනකින් තෙල් බෙහෙත් වර්ග කවදාකවත් අපි ගිහින්නේ නැහැ. ඒකට හේතුව මට අවශ්‍ය කරන තෙල් බෙහෙත් මම හිතන්නේ පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියන්නේ මම හිතන්නේ අපි පාරම්පරික දේශීය කියනකොට ඒකේදී වෛද්‍යවරයා විසින්ම තමන්ම
නිෂ්පාදිත කරගත්තු තමන්ම හදන තමන්ම තෙල් වර්ග තමන් හදා ගන්න ඕනේ. ඒක තමයි නියම දේශීය පාරම්පරික වෛද්‍යවරයා කියන එකේ තියෙන ගුණාත්මක භාවය. මම හිතන්නේ අපි අනේ හැම දෙයකටම ගරු කරනවා. අපි කොහේ තේරක් තිබුණත් අපි ඒකට ගරු කරනවා. නමුත් මම හිතන්නේ තමන් පාරම්පරික වෛද්‍යවරයෙක් නම් තමන්ගේ තෙල් බෙහෙත් තමන් හදාගත යුතුයි. තමන්ම තෙල් බෙහෙත් හදලා තමන්ම ගාලා තමන්ගේ රෝගය සුවපත් කරන එක තමයි නියම දේශීය පාරම්පරික වෛද්‍යවරයා කියන එක්කෙනාගේ තියෙන මූලිකම ලක්ෂණය. ඉතින් ඒ නිසා මේ වට්ටෝරු අත්‍යවශ්‍යම දැනට අවුරුදු 60 70කට කලින් අපේ ගුරු පියාණන් කරගෙන ආපු ඒ දේශීය මැදගම් පාරම්පරික විදකමේ කරගෙන ආපු වට්ටෝරු තමයි මම දැන් උපයෝගී කරගෙන තියෙන්නේ. ඉතින් මමත් එතුමත් එක්ක අවුරුදු 35ක විතර කාල සීමාවක් මේ වෘත්තියේ එතුමත් එක්ක නියැලුණා. ඒ කාල සීමාවෙන් ඉඳන් අපි මේ තෙල් බෙහෙත් හදලා ඉතින් සෑහෙන වෙහෙසක් දරලා තමයි මේ තෙල් බෙහෙත් ඔබට මේ විදිහට මේ මම ඔබට මේ විදිහට අපි ඉස්සරහට ගෙනලා තියෙන්නේ. ඉතින් විවිධාකාර රෝග සුවපත් කරන්න පුළුවන්. කැඩුම් බිඳුම් රෝගයේ යටතේ අන්සේපි යටතේ සීලුම රෝග සුවපත් කරන්න පුළුවන්. ඒ විවිධාකාර රෝග වලට සකස් කරපු විදිහට තමයි මේ තෙල් බෙහෙත් වර්ග සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ පෙන්වුනේ නැතුණා තව ගොඩාක් බෙහෙත් වර්ග ඖෂධ වර්ග තව තියෙනවා. ගොඩාක් තෙල් වර්ග හදලා ආපේ තුන්ටිය මාරුවට ස්නායු අමාරු වලට ඉතින් ඒ එක වර්ග වලට හදපු වෙන වෙනම තෙල් වර්ග තියෙනවා. හන්දි මොලොක් වෙන්න, ඒ වගේම තද වෙච්ච හන්දි මේ මසල්ස් තද වෙච්ච බුරුල් වෙන්න, ඒ වගේම මේ විවිධාකාර රෝග සඳහා වගේ හිසට දාන තෙල් වර්ග, ඒ වගේ මේ වගේ තෙල් වර්ග හදලා තිබෙනවා. ඒ වගේ සෙමට අවශ්‍ය කරන තෙල් වර්ග හදලා තියෙනවා. මේ වගේ විවිධාකාර තෙල් වර්ග අපේ මැදගම ගෙදරින් අපි සකස් කරනවා. ඉතින් අපිට අර වෙලා තියෙන මට ඔබට විශේෂයෙන්ම කියන්න ඕන අපේ විශේෂයෙන්ම තෙල් බෙහෙතක් හදන සම්බන්ධව මට ඔබට මගේ ඉස්සෙල්ලත් වීඩියෝ වල ගියා. නමුත් මේ අපි ලොකු තෙල් වඩියක් තමයි එකපාර හදන්නේ. මොකද දැන් මේ තෙල් වඩියක මං හිතන්නේ බෝතල් 50ක් විතර වගේ ප්‍රමාණයක් අපි එක වඩියකට හදනවා. ඉතින් ඒ වගේ අපි සාමාන්‍ය මාසෙට ඒ වගේ තෙල් වඩි සමහරට 6 හදන අවස්ථාවල් තියෙනවා. ඒ තෙල් ඉතින් අපිට ඒ පරිහරණය වෙන විදිහට තමයි අපි සකස් කරගන්නේ. ඉතින් ඒ වගේ අර සමහරවිට ඒ අපිට තෙල් වඩියක් හදනලා පෙන්වන්න අපහසුතාවය තියෙනවා. මොකද ඉතින් අපි ඔක්කොම ඉදාට වැඩ නිසා සමහරට වීඩියෝස් ගන්න අමාරුයි. මොකද ඉතින් අර පොඩ්ඩක් වැඩ රාජකාරී අධික නිසා මම බලාපොරොත්තු වෙනවා සමහරවිට අපි ඉදිරියේදී ඔබට මේ සම්පූර්ණම තෙල් වඩියක් අපි බෙහෙත් ඖෂධ ගෙනෙල්ලා කපලා කොටලා අපිට එතකොට මිරිකලා ඉස්මාර්ගන මේ තෙර ලිපේ තියලා ඒක පදම් කරලා ඒ තෙල් බෝතලයක් දක්වාම මේ වගේ ඔබට බෝතලයක් දක්වාම එන මට්ටමට වෙනකම්ම ගේන්න. මොකද ඔබට මේක විශේෂයෙන්ම සාමාන්‍ය කෙටි හැඳින්වීමක් කරන්නම් මේ තෙල් වඩියක් හදනවා කියන එකේ අතවශ්‍යම එකපාරට මේ තෙල් ටිකක් මෙහෙම බෝතලයට එන්නේ නැහැ. මේක එන්න සෑහෙන වෙසක් දරන්න ඕනේ. අපි දන්නවා කැලේ ගිහිල්ලා බෙහෙත් වර්ග මගේ විශේෂයෙන්ම වැඩ කරන දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා කැලේ ගිහිල්ලා බෙහෙත් වර්ග ගේනවා. අපි සමහරලාට කැලේට යනවා. ගිහිල්ලා බෙහෙත් වර්ග අපි ගේනවා. ගෙනෙල්ලා මේ කපලා හොඳට කොටලා ඉස්මාරගෙන ඒ වගේම අපි ලොකු ඒ චාච්චි වලට දාලා ඒවල ඉස්ම බස්සලා ඊට පස්සේ ඒවට විශේෂ තෙල් වර්ග දාලා ඒ තෙල් වර්ග නැවත පදම් කරලා පදම් කරනකොට මේක මුදු පාක සමපාක කියන මේ පාක තුනේදී ඒ තෙලට ඔබින ඒ පාකයේ අණුව ඒ තෙලට ඔබින ඒ අවස්ථාව අනුව තමයි ඒක තෙල පදම් කරගන්නේ. මුදු පාක සමපාක කරපාක ඔබ දන්නවා. ඒ වගේ පදම් තුනේදී තමයි තෙලක් පදම් කරගන්නේ. එහෙම කළා නැවතත් මෙය ඒ තෙල දවසක් විතර වගේ තෙල ඒ නිසියාකාරව තෙල නිවෙන්න ඇරලා බහින්න ඇරලා ඊට පස්සේ තමයි මේ පෙරන්නේ. පෙරලා ඊට පස්සේ නැවත බෝතල් වලට සකස් කරලා බෝතල් ලේබල් ගහලා තමයි මෙතනට එන්නේ. මම හිතන්නේ කොහොමත් එක තෙල් වඩියක වැඩ දවස් 5ක් විතර වගේ යනකොට මුලින් ඉඳන්ම පටන් ගත්තම ගින්දර දාලා මේ බෝතලෙට එනකන් දවස් 5ක් විතර වගේ කාල සීමාවක් යනවා. මේක තෙල් වඩියක අපිට වැඩි ඉවර කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් කොහොම කරත් අපිට මාසෙකට තෙල් වඩි 4-5ක් වගේ තමයි සකස් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඉතින් ලොකු වැඩ කොටසක් තියෙනවා. දේශීය වෙදකමේදී මේ හදන තෙල් බෙහෙත මොකෝ නියමම ගුණාත්මක භාවය යුතුව තමයි හදන්නේ. කිසිම ආටිෆිෂල් මුකුත් මේකේ නැහැ. කෘත්‍රිම බෙහෙත් මුකුත් නැහැ. සම්පූර්ණම ඖෂධ වර්ග. ප්‍රධාන කොටම අරන් තියෙන ගහකොළ වල බෙහෙත් ඖෂධ වර්ග. මොකද ඒකට හේතුව අපි ඖෂධයක් ගන්නකොට අපි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕනේ ඖෂධයේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව. මොකෝ අපි තෙල් බෙහෙත් ගන්නකොට විශේෂයෙන් මේ තෙල් බෙහෙතෙන් අපි මේ සියලු තෙල් බෙහෙත් හදන්නේ බොහොම සහනුකම්පිතව ඒ වගේම ඉතාමත්ම කරුණාවෙන්. මොකද ඒකට හේතුව මේක ව්‍යාපාරයක් හෝ බිස්නස් එකක් නෙමෙයි. මම හිතන්නේ වෙදකම කියන්නේ අපේ රෝගයේ අපේ සීලුම් වෛද්‍යවරු. මම නෙමෙයි සීලුම් අපේ ලෝකෙ ඉන්න සීලුම් වෛද්‍යවරු මේ සීලුම් වෘත්තීන් කරන්නේ සීලුම් රෝගීන් සුවපත් කිරීමේ අරමුණෙන්. ඉතින් ඒ නිසා අර මම බිස්නස් එක කියන කතාව කිව්වේ මොකද අද අපි ව්‍යාපාරය කියන පැත්ත එක පැත්තක් අපි වෙදකම කියන එක පැත්තක්. ඉතින් ඒ නිසා අපේ කොයි පැත්තෙත් හොඳ දේවල් තියෙනවා. ඒ නිසා අපි ඒක විශේෂයෙන්ම හදන්නේ ඊටමන්ද සත්භාවයේ. මොකෝ මම මේ තෙල් බෙහෙත් කවදාකවත් අපි පිටට විකුණන්නේ නැහැ. මොකෝ ඒක අපේ මගේ ගුරුතුමා ඉන්න කාලේ ඉඳන්ම තියෙන
ප්‍රතිපත්තියක් උඩ තමයි අද මමත් ඒ විදිහටම ගමන් කරන්නේ. මොකද අපේ තාත්තා අපිට කියලා දෙනවා කවදාකවත් අපි හදාගන්න තෙන් ටික ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් යුතුව හරියටම ඒ දීම ඖෂධ වර්ග තෙල් වර්ග දාලා හරියටම හදන්න. මොකෝ අපි ලෙඩ සූපත් කරන වෙලෙන්න අපි තෙල් බෙහෙත් විකුණන්නේ නැහැ. ඉතින් තෙල් බෙහෙත් විකුණන්න ගියාම අපිට මහ පරිමාණයෙන් කරන්න ඕන. ඉතින් ඒ වගේ අපිට කරන්න බෑ. ඉතින් මොකෝ අපි පොඩි වෙදකමක් කරන්නේ. ඉතින් මේ වෙදකමේදී රෝගීන් සූපත් කරනවා විතරයි මේ තෙල් බෙහෙත් වලින්. ඉතින් සමහරලාට අපි දැන් ලෙඩට අවශ්‍ය නම් අපි තෙල් ටිකක් දෙනවා. මගේ ප්‍රතිකාර ගන්න ලෙඩුන කොහොමද අපි ප්‍රතිකාර සඳහා තෙල් බෙහෙත් දෙනවා. සමහර සමහරලාවට ඒ තෙල් බෙහෙත් ගන්න රෝගීන් මගේ තෙල් ටිකක් කිල්ලුවොත් ඒ අවස්ථාවේ අපි ඒ රෝගියට අපි තෙල් ටිකක් දෙනවා. ඒ අරින්න සාමාන්‍ය අපි බෝතල් කරලා ඒ වගේම කඩ මට්ටමින් අපි දාන්නේ නැහැ. ව්‍යාපාර මට්ටමට ගිහින් නැහැ. ඉතින් අපි මේ වෙදගම අටම අදාළ තෙල් ටික තමයි අපි සකස් කරගන්නේ. ඉතින් ඒ තෙල් බෙහෙත් ටික නියමම ප්‍රමිතියෙන් යුතුවම මම මේ තෙල් ටික සකස් කරගන්නවා. කිසිම අඩුවක් පාඩුවක් නැතුව හරියට හදා ගන්නවා. ඉතින් මම හිතනවා මට රෝගීන් සුවපත් කරන්න ලැබෙන්නේ ඒ හේතු නිසා කියලා. මොකද අපි දන්නවා මූලික වශයෙන් වෛද්‍යරය කියන එක්කෙනාට මූලික වශයෙන් ඕනේ නැහැ ඖෂධ වර්ග. අපේ වෛද්‍ය සාහිත්‍යය අපි ප්‍රගුණ කරාට පස්සේ අපි දන්නවා ඕනම වෛද්‍ය ශ්‍රේෂ්ඨයක ඒ ඖෂධ වර්ග නැතුව වෛද්‍යරයට ප්‍රතිකාර කරන්න බෑ. ඉතින් ඒ ප්‍රතිකාර කරන්න හොඳ ඖෂධ වර්ග, හොඳ තෙල් වර්ග, හොඳ බෙහෙත් වර්ග, හොඳ කසාය, මැල්ලුම්, පත්තු, තැවිලි වර්ග තියෙනවා නම් අපිට අපේ කරන ඒ වෘත්තියෙන් සම්බන්ධව අපිට ඒ රෝගය සුවපත් කරන්න කියන එක එච්චරම අපහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මගේ මේ මැදගම පාරම්පරික වෙදගෙදර මේ කැඩුම් බැඳුම් වෙදකමට මට මේ තෙල් බෙහෙත් ඖෂධ ඉතාමත්ම දිව්‍ය ඖෂධ වගේ පිහිට වෙනවා. මම දැන් රෝගීන් ඉතින් විශාල සංඛ්‍යාවක් මම සූපපත් කරලා තියෙනවා. මගේ ගුරු පියාණන් රෝගීන් ලක්ෂ ගාණක් සූපපත් කරපු වෛද්‍යවරයෙක් මැදගම කරුණාසේන අමරසිංහ වෙද පියාණන් මම හිතන්නේ අද මේ මුළු රටේ ඕන කෙනෙක් දන්නවා මැදගම වෙද කොහොම මගේ ගුරු පියාණන් තමයි ඉස්සෙල්ලාම ප්‍රතිකාර කරේ. ඉතින් දෙවෙනි අවස්ථාවේදී මම දැන් ප්‍රතිකාර පටන් ගන්න ඉතින් ඒ වගේම මගේ තුන්වෙනි අවස්ථාවේ මගේ පුතා ලසිව් චින්තක මගේ පුතාත් ප්‍රතිකාර කරගෙන එනවා. දැන් ඒ දරුවා මේ අවස්ථාවල ඉතින් මේ කාල සීමාව තුළ පුහුණු වෙමින් තිරනවා. මොකද දැන් ඉදිරි කාලේදී විභාගෙට ඒ දරුවා සම්බන්ධ වෙන්න ඕන නිසා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිකාර ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට විශේෂ දැනුම් දීමක් වෙන්න පුළුවන්. ඔබට සහතිකයක් වෙන්න පුළුවන්. මේ ඖෂධ වර්ග, මේ තෙල් බෙහෙත් වර්ග අපේ මැදගම ගෙදරින් හදන සීලුම ඖෂධ සහ මෙහි බෙහෙත් වර්ග ඔක්කොම මමම අපිම නිෂ්පාදනය කරලා අපිම රෝගීන්ට ගන්න අපිම සුවපත් කරන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබට මම හිතන්නේ අද දවසේදී ඔබ දැනුවත් ඇති කියලා මම හිතනවා මේ වැඩසටහනින්. ඉතින් අපි තව ඉස්සරහටත් මම දැනුවත් කරනවා ඔබව මේ වගේ තෙල් බෙහෙත් හදන කොටස ඔබට පෙන්වන්න. ඒ වගේම මම ඔබ ඉස්සෙල්ලා දැනුවත් කරා වගේම විශේෂයෙන්ම මම ඔබට පෙන්වුවා මේ අපේ තෙල් වර්ග කීපයම. මෙතන තෙල් වර්ග ගොඩක් තිබෙනවා. අංශ කීපයක් තියෙනවා තෙල් වර්ග. එක එක රෝග සඳහා වෙන වශයෙන් තමයි මේ තෙල් බෙහෙත් වර්ග හදලා තින්නේ. ඒ වගේම අපි කැඩුම් බිඳුම් වලට ගන්න තෙල් වර්ග, ඒ වගේම අපේ හන්දි වෙදකම සඳහා ගන්න තෙල් වර්ග, ඒ වගේම ස්නායු තද වුනහම ඒ ස්නායු තද වුන මේ බුරුල් කර ගන්න තෙල් වර්ග, ඒ වගේම අධික තැල්මක් වුනහම ඒවට ප්‍රතිකාර කරන තෙල් වර්ග, ඒ වගේම හන්දි මොලොක් කරන බුරුල් කරන තෙල් වර්ග ආදී මේ වගේ විවිධාකාර තෙල් වර්ග වගේම ඒ වගේම මේ තෙල් වර්ගත් අපි මම විශේෂයෙන්ම ඉස්සරහට සඳහන් කරා කැඩුම් බිඳුම් වෙදකමේදී විශේෂ පැතිකඩවල තියෙනවා. ඒ වගේ අවස්ථාවේදී අපි පාවිච්චි කරන තෙල් වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සීලුම් තෙල් වර්ග අපි මැදගම වෙදගෙදරින් මම ඉස්සෙල්ලත් ඔබට සඳහන් කරා. ඉතින් අපිම සකස් කරලා අපිම මේ රෝගීන්ට ප්‍රතිකාර කරන තෙල් වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තෙල් වර්ග අවශ්‍ය වෙනවා. ඔබ යම් රෝගයකින් පෙළෙනකොට ඔබ අතවශ්‍යම දැන් අපේ වෛද්‍යවරයෙක් ළඟට යනකොට ඔබ ඒ වෛද්‍යවරයා ළඟට යනකොට ඔබ මම හිතන්නේ ඔබේ රෝගය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. මොකද ඒකට හේතුව අපි කැඩුමක් බිඳුමක් නම් අපි පැහැදිලි කරගන්න ඕන ඒ කැඩුම බිඳුව පිළිබඳව යම් අපිට දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා. රෝගීන් හැටියට ඔබ දැනුවත් වීමක් ඕන වෙනවා. දැන් අපි දන්නවා බිඳුමක් වුණාම ඒ කියන්නේ යම් භග්නයක්, ඒ කියන්නේ අස්තියක යම් භග්නයක් සිද්ධ වුණාම ඒ අවස්ථාවේදී එය භග්නයක්ද නැත්නම් තැල්මක්ද නැත්නම් එහෙම නැත්නම් ඇමිට්ටියක්ද උලුක්කවත්ද ඇඹරීමක්ද යන්න පිළිබඳව විශේෂයෙන්ම අපි සාමාන්‍ය දැනුම උනත් අපිට මේ වෙදකමේදී ඔබගේ ජීවිතවලදී ඔබට අවශ්‍ය වෙනවා. මොකද ඒකට හේතුව අපි යම් තැනකට යනකොට අපි යම් දැනුවත් වීමක් තියෙනවා නම් අපිට ඒක වැදගත් වෙනවා. මොකද දැන් මම හිතන්නේ අද සමාජය ගොඩාක් දැනුවත් අපේ මේ වෙදකම් වල අපි මූලිකවම වශයෙන් මම හිතන්නේ 1990 වගේ වර්ෂවල අපි පටන් ගන්නවට වඩා දැන් තාක්ෂණයෙන් ගොඩාක් මේ ලෝකේ දියුණු නිසා මම හිතන්නේ ඔබට මේ ගැන ගොඩාක් එක එක්කෙනාට දැනුවත් වීම එක එක විවිධාකාර විදිහට අද තියෙනවා. මම හිතන්නේ අපි සමහර රෝගීන් දැකලා තියෙනවා අපි ළඟට එනකොට ඒ රෝගියාට ගොඩාක් හොඳ
දැනුවත් වීමක් තියෙනවා. අපි ගොඩාක් විස්තර රෝගීන් අහනවා විද මහත්තයා මෙහෙම කොහොමද මේ කටුවක් යන්නම කොහොමද මේකේ කොච්චර කල් මේක ප්‍රතිකාර කරන්න ඕනද මේක හයි වෙන්න කොච්චර කාලයක් යනවද එතකොට මේ මැල්ලුම් පත්තු තැවිලි බැන්දම් මේකෙන් මොකද්ද වෙන්නේ ඒ කියලා ඉතින් ඒ රෝගී අහනවා මම හිතන්නේ ඒක වැදගත් වෙනවා මොකද අපි දෙයක් දැනගෙන තැනකට යනකොට මම හිතන්නේ හිතාමත්ම වැදගත් වෙනවා අපි කියමුකෝ නේද අපි ඖෂධ වර්ගයක් හොයාගන්න අපි කැලේට යනකොට අපි මූලික වශයෙන් අපේ අදිෂ්ඨානේ අපි යන ඖෂධ වර්ගයේ අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මම අපි කියමුකෝ නේද අපි කියනකො අපි ඇට්ට මුරා නැත්නම් අංකෙන්ද නේ අපි මේ වගේ බෙහෙතක් හොයාගන්න අපි කැලේ යනවා නැත්නම් මදටිය කරඳ මේ වගේ බෙහෙතක් අපි දුර්ලභ බෙහෙතක් ඒ කියන්නේ සාමාන්‍ය අපි සාමාන්‍ය හැම තැනම නැති බෙහෙතක් අපි හොයන කැලේට යනකොට මොන දේ කරන්නත් අපි කියනවා අපි ඒක යනකොට ඒ ඖෂධය පිළිබඳව අපි දැනගෙන ඕන අපි මේ බෙහෙත හොයන්න යන්න සමහරට අපේ බෙහෙත පාස් කරගෙන යනවා අපිට බෙහෙත අපි දන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ වැදගත් වෙනවා. දැන් වෛද්‍යවරයා සහ රෝගියාට මම ඉස්සර ඔබට කිව්වා වෛද්‍ය චතුස්පාද කියලා කොටස් 4ක්. ඒකේ මම දැනුවත් කරා වෛද්‍යවරයා රෝගියා උපස්ථායකයා ඖෂධ. මේක මේ රෝගියාට අමතරව උපස්ථායකයා කියන කොටසට එනකොට අත් වශයෙන්ම උපස්ථායකයා කියන්නේ අපිට දැන් උපස්ථාන කරන කෙනානේ දැන් වක්නයක් වුණාම කටුවක් යනනම් අපිට අනතුරක් වුණාම ඒකට අපිට ගෙදර හෝ කවුරු හරි කෙනෙක් අපිට උපස්ථාන කරන්න ඕනේ. මැල්ලුම් ටික හදලා දෙනවා, තැවිල්ල හදලා දෙනවා, පත්තුව හදලා දෙනවා, කසාය තම්බලා දෙනවා, තෙල් ටික ගන්නවා. මේක තමයි උපස්ථාය කියන කොටසට එන්නේ. ඒකෙදී මේ උපස්ථායකයාට ඔබට උදව් කරන උපස්ථායකයා බැලතන ගහ, අංකින්ද ගහ, මදටිය ගහ, කරඳ ගහ, එරබුදු ගහ, නේද? මූණු මල් ගහ, මාදන් ගහ, රදලිය ගහ, මස්මෝරු මේ වගේ මේ ඖෂධ පිළිබඳව චූටි හරි දැනුමක් තියෙනවා නම් එයාට පහසු වෙනවා. දැන් අපි අද කාලීනව ගන්නකොට ගොඩාක් අපේ මේ දේශීය වෙදකම පරිහරණයට පත් වෙලා තියෙන තෝ හේතු නිසා. මේක වෛද්‍යවරු දන්නේ නැති ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. මම හිතන්නේ අපේ සමස්ත මේ සීලූම ජනතාවගේ මේ දැනුවත් වීම ඉතාමත්ම මදි. ඒකට හේතු ගොඩාක් තියෙනවා අපිට මේ වීඩියෝ එකකින් ඒකට කතා කරන්න බෑ. නමුත් අපි සාමාන්‍ය දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා මේ ඖෂධ පිළිබඳව ඔබ යම් චූටි හරි දැනුමක් තියෙනවා නම් ඔබේ ඖෂධය පිළිබඳව ඔබ ඉතාමත් දැනුවත් වීමක් වෙනවා. දැන් අපි වෛද්‍යරටක් ගහලා අපි කියමුකෝ තැවිල්ලක් ලියන්නකෝ නේද? නිකකොළ, අටතෝඩා කොළ, එරබුදු කොළ, බෙහෙත් අනෝදා කොළ මේ වගේ තැවිල්ලක් අපි ලියනකොට මේ තැවිල්ල ගන්නකොට මේ තැවිල්ල බෙහෙතේ ලිව්වට පටස් කාලා දන්න කෙනා හදා ගන්නවා. නොදන්න කෙනා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දැනුවත් වීම වැදගත් වෙනවා උපස්ථාය කියන කොටසදී. ඒක රෝගයට ඉතාමත්ම බලපානවා. මොකද අපි දන්නේ නැති ඖෂධයක් අපි කියමු සම්පූර්ණ අපි කියමු අංකෙන්ද වෙනුවට නොනංකෙන්ද මේ වගේ වෙන වර්ගයක් ඊට ආදේශව වෙන වර්ගයක් ඒ ඖෂධයට මේ ගෙනාවොත් එහෙම ඒක ගුණයක් නැහැ. ඉතින් මම හිතනවා ඔබ දැන් දැනුවත් ඇති කියලා මගේ මේ වීඩියෝ එක බලලා ඒ වගේම ඉස්සරහටත් ඉදිරියටත් මම ඔබට මේ වගේ වැඩසටහන් වලින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අද වැඩසටහනේ මම නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.